මෙන්න 50යි ගාන. හැම තැනම පොලිසිය. සීටි කොයි වෙලාවෙත් බෑ කියාගත්ත ගමන්නේ. බැරි බණීම තමයි. කරන දෙයක් උදේ වරුවේ කරනවා. අවසර වහිනවා. ඔබ වහිනෝ කියලා මට කියන්න දෙයක් නැහැ. ළමයව ගන්නකො. මට ඒ බව පේනවා. ඒ අර බලනවා. මේ ඔබ බලයන් එතනට. මේ ළමයා නම් කොළඹ වෙන්න බෑ. කොහෙද ගෙවල්? හපුතලේ. හපුතලේ? ඉතින් මෙහි තනියම? මට යන්න තැනක් නෑ. අප්පට සිරි. ඒ බක්කෝ. මෙහෙවර. මේ බලනකො. මේ ළමයට යන්න තැනක් නෑ කියන්නේ. ඉතින් අපි තියාගමුකෝ. මේ ෂෝක් කෙලිපොඩ්ඩේනේ. ඔය ළමයා කැමතිද අපිත් එක්ක අපේ ගෙදර යන්න? මට ඕගොල්ලන්ගේ දිහා ඉන්න පුළුවන්ද? අපෝ මොකෝ බැරි. මේ වගේ සීදේවි කෙලි පොඩ්ඩක් තියාගන්න කවුද අකමැති වෙන්නේ? නැද්ද බක්කෝ? අනේ පුතේ අපිට හරි සතුටුයි පුතේ. අපි යා. මගේ පුතා කන්නකො ඉස්සෙල්ලා. මගේ පුතා කන්න. කන්න පුතේ. ඔය මගේ බෑග් එක අරවන්න. මේ පොඩක් වාඩියමු. හොඳ වෙලාවට මේ ළමයාව අපිටම හම්බුනේ. නැද්ද බක්කෝ? දැන් අපේ ගෙදරට මෙහි ඉඳලා කිලෝමීටර් 50-60ක් විතර තියෙනවා. ඔය ළඟ සල්ලිම නැහනේ. සල්ලි? ඒ මොකද? හයර් එකට වාහනයක් ගේන්න. නැත්තම් කොහොමද මේ ළම එක්ක යන්නේ? මෙච්චරමයි ඔය තියෙන්නේ. මේක හැම්මල මොනව කරන්නේ? දැන් ඉතින් මොකද කරන්නේ? මේ ළමයා ගාව සල්ලි කීයක් විතර තියෙනවද? මෙහෙම කරමු. මං ගිහලා වාහනයක් කතා කරන් එන්න. දුව ඕම් ඉන්න ඕන තේරුණාද? හරි. මේ ඔය අත් දෙක වනවා ගිහලා වාහන ගේන්න පුළුවන්ද? සල්ලි අරන් යනවා. දුව ඕම් ඉන්න. අපි දෙන්නම ගිහලා ටක්කාල වාහනයක් කතා කරගෙන එන්න. ඔය ළමයා ඔහොමම ඉන්න. හෙල්ලෙන්නවත් එපා හරිද? ඉක්මනට වරේ. සර් පිනට මොකොත් දෙන්න සර්. පාපා මොකොත් කාලා නැහැ. තීන් සිද්ධ වෙනවා මහත්තයෝ. අයියෝ කොහෙද බං උඹ මේ මිනිස්සුන්වත් පෙරලාගෙන දුවන්නේ? හොඳම වැඩේ උඹ වැටිච්ච එක. මේ තව ටිකෙන් මහත්තයා වැටෙනවා. අනේ මේ මහත්තයා මේ සෝරි හොඳේ. දුවපන්.
මචං කැලුම් පොලිසියද? අම්මෝ උග කාලෙකි කොහෙද බං උඹ ඉන්නේ? ගාල්ලේ බං ඉන්නේ. අද කොළඹ ආවා. ඉතින් මාර කේස් එකනේ බං උනේ. ඇයි මොකද්ද? මගේ පර්ස් එකට විදලානේ. ඒ කොහෙද? මේ ඒක තමයි මතක නැත්තේ. ඔබ කොහෙද ගියේ කියලා කියපන්කෝ. මං ගාල්ලි නම් ආවා. ඊට පස්සේ හොටෙල් එකෙන් ඩිනර් එකක් ගත්තා. ඊට පස්සේ මං ගෝල් ෆේස් එක දිගේ ඇවිදගෙන ආවා. මං එතන හිටපු ඉගෙන ගන්න එක්ක සල්ලිත් දුන්නා. දීලා මං පර්ස් එක ආයෙත් දාගත්තා. අන්න එතකොට නම් එතන හිටපු පොඩි කෙල්ලෙක් ඇවිල්ලා මගේ ඇඟ හැප්පිලා වැටුණා. ඊට පස්සේ ළමයාගේ අම්මා ඒ ළමයාට බනින්න ගමන් මටත් සොරි කියලා ගියා. ඊට පස්සේ මට මතක විදිහට මොකද මිනා වෙන්නේ? එතන ඉඳලා මං උඹට කියන්නේ. දැන් ඔය උඹේ ඇඟේ හැප්පිච්ච පොඩි කෙල්ලට වයස අවුරුදු 12ක් වගේ. එතකොට ඔයගේ අම්මටත් අවුරුදු 45ක් විතර ඇති. නිකම් මේ බෙල්ලේ පොඩි යතුරක ටැටු එකක් ගහලා තිබුණා. ඔව් උඹ කොහමද දන්නේ? යකෝ මං අවුරුදු 4ක් මේ පොලිස් ස්ටේෂන් එකේ ක්‍රයිම් මොවයිසි. හරි අවුලක් නෑ. උඹ හෙට දවල්ට වරෙන්කෝ. මම මේ පොස්ට් එක හොයලා දෙන්න. අනේ මචං මට උසාවි ගාන නම් යන්න බෑ. හරි වරෙන්කෝ. කාලෙකින් බෝ දැක්කෙත් නෑ. එහෙනම් see you. මමා එළියට එනවා. ඔය දැන් එන්නේ. ආයද? එනවා එළියට එනවා. නේද? කෝ ඊ ගෝල් ෆේස් එකද මේ මහත්තයන් ගත්ත පර්ස් එක දෙනවා. පර්ස් එකක්? මොන පර්ස් එකක්ද මහත්තයෝ? මේ තොත්ත බබා වෙන්න එපා තේරුණාද? අන්නෝනේ මගේ ඇටි. ඉල්ල දානවා කූඩුවට. කො දෙන පර්ස් එක? කට ඇරෙන්නේ නෑනේ නේද? තමසට ඕනේ මේක ගොඩින් බේර ගන්නද එහෙම නැත්නම් පොලිසියට ගිහලා බේර ගන්නද? පොලිසියට ගෙනිච්චොත් කට ඇරවන විදිය තමස දන්නවනේ.